හොඳයි. 1833 කිව්වම මතක් වෙන්නේ මොකද්ද? කෝල්බ්‍රුක් නේද? හරි. මම අද කියලා දෙන්නේ කෝල්බ්‍රුක් වල පළාත් පහ පුළුවන්ද පුතාලා? කොහොමද අපි පළාත් පහ කියන්නේ? උපුල් ඊළඟ නැවි ගිහින් එහෙම පළාත් පහ අපි ඉගෙන ගන්නෙ නෑ. හරි සරලයි. පළාත් පහ අද කියලා දෙන්නද? මෙන්න මෙහෙම මතක තියාගන්න. නේ? 1යි 2යි. කතිරයක් ගැහුවා. කතිරේට අපි දානවා උතුර දකුණ නැගෙනහිර බටහිර. තව එකක් තියෙනවා. මධ්‍ය. මෙතන පළාත් පහ තියෙනවද? මේ බලන්න. උතුරු පළාත, දකුණු පළාත, නැගෙනහිර, බස්නාහිර, මැද මධ්‍ය. සරලයි නේ? අයත් බලන්න. මේ කෙටි ක්‍රම කිව්වහම ඉතිහාසයේ අතිශයින්ම වැදගත්ම කොටස. ඇයි ඒ? විශාල කොටසක් මෙහෙම අල්ලට අරන් උගන්වනවයි කියලා කියන්නේ කොච්චර සරලද බලන්න. ඔයාලා මේ පළාත් පහ මතක තියාගන්න ගියොත් ඔක කටපාඩම් කරන ඉවරයක්. මෙන්න පළාත් පහ.